එහෙනම් බලන්න පින්වතුනි ඔබ කාට හරි ආදරය කරනවා නම් ඇත්තටම සෙනෙහස දක්වනවා නම් ඇත්තටම ඔබ කරන්න පින්වතුනි ඒ පුද්ගලයාට ඔබ නැතුව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය හදලා දෙන්න. ඔබ හොයලා බලන්න පින්වතුනි මේ මොනසෙ මොනවටද ආදරය කරන්නේ මොනවටද ඇලිලා ඉන්නේ කියලා. අන්නේ ඇල්ලෙන තැන් වල යාව ගලවන්න. භාග්‍යතුන් වහන්සේ මොකද අපි හැමෝටම කරේ? ඔන්න ඕක නෙමෙයි පින්වතුනි. එදා උන්වහන්සේ පිරිනිවන් පාපු දවසේ පිරිනිවන් මංචකයේ පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේ අඬ අඬ හිටියා. රහතන් වහන්සේලා පින්නේ දහම් සංවේගයටපත් වෙලා හිටියා. ඒවත් උන්වහන්සේලා මානසිකාරයෙන් හිටියා බලන්න භාග්‍යතුන් වහන්සේගේ වියෝවය නිසා මේ ලෝකෙට මහා අවඩක් වෙන්නයි යන්නේ. නමුත් කුමක් කරන්නද අපි? මේක තමයි ලෝකයේ ස්වභාවය. ආන්නේ ස්වභාවය පින්වතුනි උන්වහන්සේලා මානසිකාරය කරගෙන හිටිය අඬ අඬද? රහතන් වහන්සේලා නෑ උපේක්ෂාවෙන්. උපේක්ෂාවෙන්. ආනන්ද හාමුදුරන් වහන්සේ වෙනකොට සෝතාපන්න වෙලා විතරයි හිටියේ. අපි අහලා තියෙන විදිහට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ කතා කළ උන්වහන්සේට කියන ආනන්ද අප්‍රමාදී වෙන්න. ඕක නෙමෙයි මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. මට ඕනේ මේ පින්වන් පංචකේ මම අපවත් වෙන වෙලාවට මම පින්වන් පාන වෙලාවට ඔබේ ඇස්වල කඳුළු නොදකින්න. ඒ නිසා ආනන්ද අප්‍රමාදී වෙන්න. ආනන්ද හාමුදුරුවෝ නිසා හොඳයි මොකද උන්වහන්සේලා පින්වතුනි පාරමිතාවලින්ම අරගෙන මහ ශක්තියක් තියෙනවා. උන්වහන්සේලා ඒ අත්බැවි අපවත් වෙනවා මිසක් හෙවත් පිරිනිවන් පානවා මිසක් පින්වතුනි මොකද භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක. ඒ උන්වහන්සේගේ පාරමිතා ශක්තිය. උන්වහන්සේ නිකන් හිටියත් හරියත් වෙයි. ඒ වගේ මහ පුදුම උත්තම පුණ්‍ය ශක්තියනේ පින්වතුනි මේ උත්තමයන් වහන්සේලා ගාව තිබ්බේ. නිකන් හිටියත් හරියත් වෙයි. එහෙම වෙන්නේ නැහැ. නැත්නම් ඔබට හිතෙනවද අදහසක්? ආයෙමත් පුළුවන්. එහෙනම් ඔබ තේරුම් ගන්න පිළින් අපි මේ ආරාමේ මොකක්ද මේ කරන්න හදන්නේ කියලා. ඇත්ත. අපි මේ ආරාමේ හදන්න හදන පිළින් සොඳුරු පරිසරයක්. ඒක ඇත්ත. ඒකට අපි ගොඩක් වෙහෙසෙනවා. ඔබ හැමෝටම ආදරෙන් සලකන්න. ඔබ හැමෝටම ගරු සත්කාර දක්වන්න. අපේ අනගාരിക මහතුරුන් පිළින් ආවහම මුලින්ම කියලා දෙන දේවල් ඒවා. අපේ දායකයෝ කියලා කියන්නේ මේ ආරාමයට යන මිනිස්සු කියලා කියන්නේ වැදගත් මිනිස්සු. ඒක අපින් හැම කෙනාම ඔබට බොහොම ගෞරවයෙන් ආචාර කරන්න. ඔබට තේරුවන් සරණයි කියලා ආමන්ත්‍රණයක්. ඔබට හැමදාම අත් දෙකෙන් දෙයක් දෙන්නේ අත් දෙකෙන් දෙයක් ගන්නෙ. මොකද පින්න ඔබට ගෞරවය ආදරය කියන එක දෙන්න ඕන නිසායි. ඒක දෙන්නේ පින්න නඩ පොඩි කාර ටොපිය දෙන වගේ වැඩක් හැබැයි. ඔබ ඒක බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්න එපා. ඒ කියන්නේ ඔබ මේ ආරාමයට ආවට කමක් නැහැ මුලින් අපේ ආරාමේ හැමෝටම ගරු සත්කාර දක්වන ආදරය දක්වන සෙනෙහස දක්වන මේක සුදු මිනිස්සුන්ගේ පාරාදීසිය. ඒ නිසා ආවට කමක් නැහැ. හැබැයි ඉක්මනට පින්දුන ඔබ මානසිකත්වයෙන් දියුණු කරගන්න තුන්වෙනි පන්තියට. ඒ කියන්නේ ඒ ආදරේ ගෞරවේ ඕන් නැති කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ දවසක පාර ගේට්ටුවෙන් ඇතුල් වෙද්දී කවුරු ඇවිල්ලා ඇහුවොත් මොකෝ බල්ලෝ? නෑ මේ බණ ටිකක් අහන්න කියලා ආවේ. අන්න එහෙම ඔබට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ඔබ අද කල්පනා කරලා බලන්න අනකාරික මහත්තයා කියලා ඔබෙන් ඇහුවොත් මොකක් බල්ලෝ කියලා. ඔබට අනිත් පැත්තට මොකක් ඇහෙයිද මොකක් හිතෙයිද කියලා. මොකද ඔබ ලෝකෙන් ආදරේ බලාපොරොත්තු වෙන ගෞරවය බලාපොරොත්තු වෙන ඔබට ආපහු ලෝකෙට එන්න සිද්ධ වෙනවා. මම කියන්නද ටක් ගාලා ඔබට ඇයි ආයි ලෝකෙට එන්න සිද්ධ වෙන්නේ කියලා. ආදරේ ගෞරවය කියලා කියන්නේ පින්වතුනි කාටවත් ඔබට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම වෙන දවසක මේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න විස්තර ඇතුව. මම නමුත් කෙටියෙන් කියන්න. කල් වෙලාව බොහොම අඩු නිසා. ආදරේ ගෞරවය කියලා කියන්නේ පින්වතුනි ඔබට කාටවත් ඔබට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ විසින්ම හිතේ හදාගන්න එකක්. එහෙනම් ඔන්න ඔබ විසින්ම පින්වතුනි හිතේ එක හදාගන්න ඕන නම් මෙන්න මේ හිත වැය වෙලා ගියාට පස්සේ හරිද? මේ හිත වැය වෙලා ගියාට පස්සේ තව දුරටත් ඔබට ආදරේ සෙනෙහස ඕන නම් ආයෙත් මොකක් වෙන්න ඕනේද? තව හිතක් උදා විය යුතුයි. ඒ කියන්නේ ඔබ ගාව තොප්පියක් තියෙන තාක්කල් ඒ තොප්පිය දාන්න මොකක් තිබිය යුතුයිද? ඔළුවක් තිබිය යුතුයි. ඒ කියන්නේ පින්වතුනි ඔබ ආදරේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා නම් ඔබ කැමති නම් ඔබ කාන්තාවක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා කෙනෙක් කියලා හෝ වේවා හිතෙනවට ඔබ කැමති නම් ඔබේ මහත්තයා ඔබේ කියලා හිතෙනවට ඔබ කැමති නම් මේ පෑන ඔබේ කියලා හිතෙනවට පින්වතුනි ඕක හිතක හදාගන්න එකක් නිසා ඒ හිත වැය වෙලා ගියපු සැනින් ආපෞසරක ඔබට හිතක් හදාගන්න වෙනවා ඔය ටික ආපහු හිතව ගන්න. එහෙනම් පින්වන් පාන්න පුළුවන් වේද?
බෑ. ඒකයි පින්වතුනි අරිහතුන් වහන්සේලා පින්වම් පාන්නේ.